ආයිබෝවන් හැමෝටම නාරුටෝ බලපු අපිට කවදාවත් අමතක නොවන ඇසක් තමයි රින්නෙගන්. මේක නිකන් ඇසක් නෙවෙයි. නාරුටෝ ලෝකයේ තියෙන ප්‍රබලම ඩොජුට්සු දෘෂ්ටි බලයක්. මේ ඇස තියෙන කෙනෙක්ට දෙවියෙක් වගේ බලයක් ලැබෙනවා කියලා තමයි කියන්නේ. අද අපි මේ වීඩියෝ එකෙන් බලමු රින්නෙගන් එකකින් කරන්න පුළුවන් දේවල් සහ එහි තියෙන ප්‍රධාන බලයන් මොනවද කියලා. එහෙනම් ඉතින් දැන්ම අපේ channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එක click කරොත් මේ වගේ videos ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. අපි පළවෙනියට කතා කරමු මොනවද මේ රින්නෙගන් කියන්නේ කියලා. මේ රින්නෙගන් කියන්නේ තමන්ගේ සිරුරේ තියෙන චක්‍ර ඉහළ මට්ටමකින් පාලනය කරලා යොදා ගන්න පුළුවන් එක ඇස් වර්ගයක්. මේ රින්නෙගන් නිවුස කෙනෙකුට ප්‍රධාන චක්‍ර වර්ග පහ. ඒ කියන්නේ ගින්දර, සුළඟ, ජලය, ආලෝකය, වාතය සහ පොළව යන ප්‍රධාන චක්‍ර වර්ග පහ පාලනය කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ මේ රින්නෙගන් නිවුස කෙනෙක්ව දෙවියෙකුට හා සමාන කරලා තියෙනවා. මේ රින්නෙගන් නිවුස කෙනෙක්ව පරාද කරන එක නම් එච්චර ලේසි වැඩක් නෙමෙයි. යාළුවනේ අපි දැන් බලමු මේ රින්නෙගන් නිවුස කෙනෙකුට ලැබෙන පවර්ස් මොනවද කියලා. මේ පවර්ස් වලට 6 path techniques කියලා කියනවා. පළවෙනි බලය තමයි දේවාපාත්. මේ දේවාපාත් කියන එක භාවිතා කරලා ගුරුත්වාකර්ෂණ බලය පාලනය කරන්න පුළුවන්. ඒ කිව්වේ තමා වෙතට එන ඕනෑම දෙයක් තමාගෙන් ඈතට විසිකිරීම, ඕනෑම වස්තුවක් තමා ළඟට ඇද ගැනීම සහ විශාල ග්‍රාහකයක් සාදා ඒ තුල සතුරාව සිර කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟ එක human path, මනුෂ්‍ය මාර්ගය. මේ මනුෂ්‍ය මාර්ගය කියන එක භාවිතා කරලා ඕනෑම කෙනෙක්ගේ ආත්මය එළියට ඇදලා ගැනීමට සහ ඕනෑම කෙනෙක්ගේ මතකයේ කියවීමට හැකියාව තියෙනවා. ඊළඟ එක අසුරාපාත්. මේ අසුරාපාත් කියන බලය භාවිතා කරලා තමන්ගේ ශරීරය යාන්ත්‍රික ගිනි අවි මිසයිල වගේ දේවල් බවට පත් කරගන්න පුළුවන්. මේක යූස් කරද්දී තමන්ගේ ශරීරය නිකන් යුද්ධ ටැංකියක් වගේ බවට පත් වෙනවා. හරි. ඊළඟ එක ඇනිමල් පාත්. මේ ඇනිමල් පාත් එක භාවිතා කරලා කිසිම ලේ පූජාවකින් තොරව ඕනෑම සතෙකු සමන් කිරීමේ හැකියාව තියෙනවා. මේ සමන් කරන හැම සතෙකුටම රින්නෙගන් බලය තියෙනවා. හරි. අපි ඊළඟට කතා කරමු නරක පාත්. මේ නරක පාත් කියන එක භාවිතා කරලා මැරිච්ච කෙනෙකුට උනත් පණ දෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි King of Hell කියන අපායේ රජුව කැඳවලා ප්‍රශ්න ඇසීම සහ තොරතුරු සෙවීමේ හැකියාව තියෙනවා. අවසාන එක ප්‍රේතාපාත්. මේ ප්‍රේතාපාත් එක භාවිතා කරලා තමා වෙතට එන ඕනෑම ප්‍රහාරයක් උරා ගැනීමට හැකියාව තියෙනවා. යාළුවනේ අපි දැන් කතා කරමු කොහොමද මේ රින්නෙගන් බලය ලබා ගන්නේ කියලා. මේ රින්නෙගන් බලය ලබා ගන්න කරන්න පුළුවන් දේවල් තුනක් තියෙනවා. පළවෙනි ආකාරය ඉන්ද්‍රාගේ සහ අසුරාගේ චක්‍ර ඒකාබද්ධ කර රින්නෙගන් බලය ලබා ගැනීම. යාළුවනේ උච්චිහා කෙනෙක්ට මේ රින්නෙගන් බලය ලබා ගන්න ඕන නම් අනිවාර්යෙන් හසිරමාගේ සෛල අවශ්‍ය වෙනවා. හරි. දෙවෙනි විදිහ හංගුරමෝගෙන් කෙලින්ම චක්‍රා බලය ලබා ගැනීම. යාළුවනේ සස්කෙට මේ රින්නෙගන් බලය ලැබෙන්නේ හංගුරමෝගෙන් චක්‍රා ලබා ගැනීමෙන් පසුයි. තුන්වෙනි ආකාරය තමයි වෙනත් කෙනෙක්ගෙන් රින්නෙගන් අරගෙන ඒවා බද්ධ කර ගැනීම. මේ ක්‍රම තුනෙන් එකක් කරලා තමයි රින්නෙගන් බලය ලබා ගන්න ඕනේ. දැන් යාළුවනේ ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති නගාටොට කොහොමද මේ රින්නෙගන් බලය ලැබෙන්නේ කියලා. නගාටොට මේ රින්නෙගන් බලය ලැබෙන්නේ නගාටෝ පුංචි කාලෙදිම මදාර විසින් තමාගේ රින්නෙගන් ඇස් දෙක ඇවිල්ලා නගාටොට බද්ධ කරනවා. නගාටෝ උසුමකි කෙනෙක් නිසා මේ අද්විතීය රින්නෙගන් බලය දරා සිටීමට හැකියාව ලැබෙනවා. ඔන්න ඔය විදිහට තමයි නගාටෝගෙන් පේන්ලට මේ රින්නෙගන් බලය ලැබිලා තියෙන්නේ. යාළුවනේ මම ඔයාලට කලින් කියපු බලයන් 6ට අමතරව මේ රින්නෙගන් වලින් ලැබෙන තවත් එක බලයක් තියෙනවා. ඒ බලය හඳුන්වන්නේ අමතර බලය විදිහටයි. මේ අමතර බලය භාවිතා කරලා මැරුණු කෙනෙකුට යලි පණ දීමේ හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ නගාටෝ විසින් යහිකෝ ඇතුළු අනෙක් පේන් කණ්ඩායමට පණ ලබා දුන්නේ මේ අවසාන බලය භාවිතා කරලා. තව දෙයක් මේකෙන් කරන්න පුළුවන්. ඒ තමයි චක්‍රා මාර්ග හරහා ටේල් බීස්ලා පාලනය කිරීම. මෙන්න මේ දේවල් දෙක මේ අමතර බලය භාවිතා කරලා කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම මේ කිව්වේ රින්නෙගන් වලින් මූලික වශයෙන් ලැබෙන බලයන්. තව එක එක රින්නෙගන් නිවුසට ආවේනික වෙච්ච එක එක බලයන් තියෙනවා. සස්කේගේ රින්නෙගන් එකෙන් සස්කේට පුළුවන්
සතුරා සහ තමන් ඉන්න ස්ථානය මාරු කිරීමට සහ වෙනත් ඕනෑම ස්ථානයකට පෝටල් එකක් කරහා මාරු වෙන්න. මදාලට පුළුවන් නොපෙනෙන ෂැඩෝ ක්ලෝන හදන්න. මේ වගේ එක එක රින් එකන් නිවුසට ආවේනික වෙච්ච එක එක රින් එකන් බලයන් තියෙනවා. ඉතින් යාළුවනේ මම මේ වීඩියෝ කතා කරේ රින් එකන් ගැන. තව මීට වඩා බලවත් රින් එකක් තියෙනවා ටෙමෝ රින් එකන් කියලා. ඒ ටෙමෝ රින් එකක් ගැන වීඩියෝ එකක් ඕන නම් අනිවාර්යෙන් පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මං ඒක ගැනත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. හරි එහෙනම් යාළුවනේ අදට වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. ඒ විතරක් නෙමෙයි වීඩියෝ එකට like එකක් දාලා anime බලන යාළුවෙකුට මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.